10 වෙනි ගාන බලමු. 10 වෙනි ගාන ත්‍රිකෝණමිතිය එකක්. මේ විදිහට ත්‍රිකෝණමිතික ප්‍රකාශනයක් දීලා තියෙනවා අපිට. මෙන්න මේ ප්‍රකාශනය මෙන්න මේ r cos 2i x ඍණ ඇල්ෆා ආකාරයෙන් ප්‍රකාශ කරනවලු. r කියන්නේ r සහ ඇල්ෆා කියන්නේ මොන වගේ නියතද කියලා දීලා තියෙනවා. r කියන්නේ ධන සංඛ්‍යාවක්ලු. ඇල්ෆා කියන්නේ බිඳුවත් අංශ 90ත් අතර කෝණයක්ලු. n කියලා මෙන්න මේ සමීකරණයක් විසඳන්න දීලා තියෙනවා. එතකොට මෙහෙම cos වර්ග x sin x cos x දීලා cos 2x වලින් අපිට සමීකරණ ලියන්න තියෙනවා නම් අපි දන්නවා මේක අපි 2යි θ සූත්‍ර දාලා හදන්න ඕනේ කියලා. එතකොට අපිට cos 2යි cos වර්ග x කියන එක ලියන්න පුළුවන් 1 ධන cos 2x කියලා. ඒ මොකද cos 2x වල සූත්‍ර තියෙන්නේ cos වර්ග x ඍණ sin වර්ග x. එහෙමත් නැත්නම් 2යි cos වර්ග x ඍණ 1. එහෙමත් නැත්නම් 1 ඍණ 2යි sin වර්ග x කියලා. ඒකෙන් අපිට මෙන්න මේ දෙවෙනි සමීකරණයෙන් ගන්න පුළුවන් 2යි cos වර්ග x වෙනුවට 1 ධන cos 2යි x කියලා. ඒක මෙතනට ආදේශ කරනවා. ඊළඟට 2යි sin x cos x කියන්නේ 2යි sin x cos x කියන්නේ sin 2ix මූල 3යි sin 2ix ඍණ 1. මේක සමාන වෙනවා ධන 1ට ඍණ 1 කැපිලා යනවා cos 2ix ධන මූල 3යි sin 2ix ට. එතකොට අපිට මේකේ මෙන්න මේ cos 2ix වල සහ sin 2ix වල සංගුණක වර්ග කරලා එකතු කරලා වර්ගමූලය වර්ගවල එකතුවේ සංගුණක වල වර්ගවල එකතුවේ වර්ගමූලයෙන් උඩ යටයි දෙක බෙදන්න පුළුවන්. කියන්නේ එකේ වර්ග ධන මූල 3 වර්ගයේ වර්ගමූලය කියන්නේ 2යි. දෙකෙන් ගුණ කරා දෙකෙන් බෙදුවා. එතකොට මේ දෙක ඇතුළට දැම්මම දෙක වාරයක් භාගයයි cos 2ix ධන මූල 3යි sin 2ix කියලා එනවා. එතකොට cos භාගය කියන්නේ අපි දන්නවා cos 60. අපිට මේක දීලා තියෙන්නේ පෙන්නන්න කියලා තියෙන cos 2යි θ සූත්‍ර වලින්නේ. ඒ නිසා අපි මේක cos 2යි θ සූත්‍ර විදිහට තමයි හදාගන්නවා. එතකොට භාගය කියන්නේ cos 60. එහෙමත් නැත්නම් cos 5 බෙදීම 3 මූල 3 අර දෙක කියන්නේ sin 60. එතකොට අපිට මේක ලියා ගන්න පුළුවන් cos 2ix cos 5 බෙදීම 3 ධන sin 2ix sin 5 බෙදීම 3 කියලා. එතකොට මේ තියෙන්නේ cos 2ix ඍණ 5 බෙදීම 3 කියන පදේ. 3ට ගන්න අපි ප්‍රකාශනය. ඒක මේ අපි ගත්ත ප්‍රකාශනය දීලා තියෙන ප්‍රකාශනය වගේමයි. ඒ නිසා අපිට r වලගේ ගන්න පුළුවන් 2ක් කියලා. ඇල්ෆා වලගේ 5 බෙදීම 3ක් කියලා ගන්න පුළුවන්. ඊළඟට අපිට තව විශ්ලේෂණ කියලා සමීකරණයක් දීලා තිබුණා. n කියලා තිබුණ නිසා මේකට ආයෙ වෙනම cos 2යි θ සූත්‍ර sin 2යි θ සූත්‍ර දාන්න යන්නේ නැහැ. අර ඉස්සෙල්ලා අපෝහණය කරපු එකෙන්ම විසඳනවා. එතකොට අපිට ලේසියට දීලා තියෙන ප්‍රකාශනයෙන් ඉස්සෙල්ලා අපිට දුන්නා වගේ පදයක් හදාගන්න try කරමු. එතකොට අපිට ඉස්සෙල්ලා තිබුණා 2යි cos වර්ග x ධන 3යි 2යි මූල 3යි කියන නිසා දෙකෙන් ගුණ කරාම දෙපැත්තම. තව මේ පැත්තේ ඍණ එකක් තිබුණ නිසා දෙපැත්තෙන්ම එක එක අඩු කරමු. එතකොට මේ පැත්ත අපිට සමාන කරන්න පුළුවන් මෙන්න මේකට. මේ පැත්ත සමාන වෙනවා දෙකෙන් එකක් අඩු කරාම 1යි කියලා. එතකොට මේ භාගය මෙහාට ගත්තා. භාගය කියන්නේ cos 5 බෙදීම 3යි. එතකොට මෙන්න මේ සූත්‍රය දාගන්න පුළුවන් අපිට පොදු සූත්‍රය. 2ix ඍණ 5 බෙදීම 3 සමානයි 2යි n5 ධන හෝ ඍණ 5 බෙදීම 3. x උත් කරගත්ත වෙනවා අපිට n5 ධන හෝ ඍණ 5 බෙදීම 6 ධන හෝ ඍණ 5 බෙදීම 6 ධන 5 බෙදීම 6 කියලා. ඔන්න විදිහට දීලා තියෙන සමීකරණයක් විසඳන්න පුළුවන්.